යාළුවනේ ඔයාලා Coinbase එකට එකතු කරගත්තු Bitcoin ලංකාවේ බැංකු account එකටම සල්ලි විදියට ගන්න බැරුවද ඉන්නේ. ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි Coinbase එකෙන් කෙලින්ම ලංකාවේ බැංකුවට සල්ලි ගන්න බැහැ නේද කියලා. එහෙනම් කොහොමද මේ සල්ලි අතටම ගන්න කියලා බලමු. හරි අපි වීඩියෝ එකට ගිහින් කතා කරමු කොහොමද ඔයාලගේ Coinbase account එකේ තියෙන මුදල් ලංකාවේ බැංකුවටම ලබා ගන්න කියලා. එහෙනම් වීඩියෝ එකේ කිසිම තැනක skip නොකර බැලුවොත් ඔයාලට මේ විදියට සරලවම Coinbase එකේ තියෙන මුදල් ඔයාලගේ ලංකාවේ බැංකුවේ account එකටම දාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ මැදදී ඔයාලට data card එකක් giveaway එකක් විදියට ලැබෙනවා Mobitel එකෙන්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට හොඳට අහුම්කම් දුන්නොත් මම data card එකේ අංක ටික වීඩියෝ එකේ අතරතුර සැරින් සැරේ කියනවා. ඉතින් ඔයාලා ඒ ටික ඩයල් කරලා බලන්න ඔයාලට අනිවාර්යයෙන්ම data card එක ලබා ගන්නත් පුළුවන්. හරි පළමුව පියවර තමයි අපේ Coinbase එකේ තියෙන ක්‍රිප්ටෝ ටික ලංකාවේ P2P support කරන Binance Bybit වගේ exchange එකකට transfer කරගන්න එක Coinbase එකෙන් කෙලින්ම බැංකුවට දාන්න බැරි නිසා අපි මේ ක්‍රම දෙක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඔයාලට තාමත් Binance account එකක් නැත්නම් මම පල්ලෙහා description එකේ දාලා තියන්නම් link එක. ඔයාලා මේ වීඩියෝ එක බලන්න මම මෙන්න මේ screen එකේ මාක් කරලා පෙන්නනවා Binance account එකක් හරියටම හදාගන්නේ කොහොමද කියන වීඩියෝ එකක් මම කලින් කරලා තියෙනවා මගේ channel එකේ. ඒක බලලා ඔයාලා හරියටම Binance account එක හදාගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ Coinbase wallet එකේ තියෙනවා මේ වෙනකොට $25ක්. ඉතින් මගේ මේ තියෙන්නේ ඩොලර්ස් ටික Bitcoin විදියට. ඉතින් මේ Bitcoin විදියට තියෙන ඩොලර්ස් ටික අපි අපේ Binance account එකට දාගන්න ඕනේ. ඉතින් මෙතෙන්දි පුංචි tricks එකක් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් Bitcoin කෙලින්ම ඔයාලා Binance account එකට send කරද්දි සාමාන්‍යයෙන් network free එකක් යැපෙනවා වැඩි මුදලක්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ඔයාලගේ තියෙන Bitcoin ටික Litecoin එහෙමත් නැත්නම් XRP වගේ වලට exchange කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඒක කරන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙතෙන්දී Litecoin විදියට තමයි exchange කරගන්න යන්නේ. ඉතින් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් Coinbase එකේ convert කියලා option එකක් තියෙනවා. මම ඒක click කරනවා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් from කියලා එකක් පෙන්නනවා. ඒ වගේම මෙතනින් to කියලා එකක් පෙන්නනවා. ඉතින් ඔයාලා මෙතන from කියන එකට ඔයාලගේ තියෙන currency එක select කරගන්න ඕනේ. ඉතින් මම මෙතනට from කියන එකට තෝරගන්නවා Bitcoin කියන එක. to කියන එකට LTC කියන එක තෝරගන්නවා. හරි මම මේ විදිහට LTC select කරගත්තා 2 කියන එකට මම මෙතන දැන් from කියන එකට Bitcoin එක select කරගන්නවා. select කරලා මට exchange කරන්න අවශ්‍ය amount එක මම මෙතනට ලබා දෙනවා. ඉතින් මම ඔයාලට ඔයාලා කැමති ඔයාලගේ balance එකේ තියෙන ඔයාලා කැමති ගාණක් මෙතනට type කරගන්න. මම මේ විදිහට $19ක මුදලක් දෙනවා. ඉතින් මම මෙන්න මෙතන review order කියන එක click කරනවා. ඊට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් මේ වගේ මැසේජ් එකක් පෙන්නනවා. ඉතින් මෙන්න මෙතෙන්දි කන්වර්ට් කරනකොට ඔයාලගේ පුංචි free එකක් හැපෙනවා. $7.19ක වගේ. ඉතින් මම මෙතන කන්වර්ට් බටන් එක ක්ලික් කරනවා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් order submitted කියලා වැටුණා. පුංචි වෙලාවක් යනකොට ඔයාලගේ balance එකට බලා ගන්න පුළුවන් trade successful කියලා මැසේජ් එකක් ආවා. ඉතින් මගේ දැන් තිබ්බ Bitcoin ටික LTC වලට කන්වර්ට් වෙලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට 7.20ක් වගේ කැපිලා තියෙනවා $19ක් send කරාට. හරි ඊට පස්සේ මම මෙන්න මෙතන transfer කියලා option එකක් තියෙනවා. ඒ transfer කියන option එක click කරගන්නවා. transfer කියන option එක click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන send crypto කියලා option එකක් තියෙනවා. ඔයාලා ඒක click කරගන්න. හරි ඒක click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඔයාලට ඔයාලගේ Binance එකේ එහෙමත් නැත්නම්
බයිබිට් එකේ වොලට් ඇඩ්‍රස් එක ලබා දෙන්න වෙනවා. ඉතින් මම බයිනෑන්ස් එක හරහා තමයි ඔයාලට මේ මගේ ළඟ තියෙන ක්‍රිප්ටෝ ටික මුදල් කරලා පෙන්වන්න යන්නේ. ඉතින් මම බයිනෑන්ස් ඇප් එක ඕපන් කරගන්නවා. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මම බයිනෑන්ස් හෝම් පේජ් එකේ ඉන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා add funds කියලා ඔප්ෂන් එකක්. මම ඒක ක්ලික් කරගන්නවා. ඉතින් ඒක ක්ලික් කරගන්න කලින් ඔයාලට මම කලින් වීඩියෝ එකේ මුලදී කිව්වා ඩේටා කාඩ් එකක් ඔයාලට ෆ්‍රී දෙනවා කියලා මොබිටෙල්. ඉතින් ඒකේ පළවෙනි අංක තුන මම දැන් කියන්න යන්නේ 311. හරි, දැන් මම මෙතන add fund කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන deposit asset වලට යනවා. deposit asset වලට ගියාට පස්සේ ඔයාලා මෙතන search කරගන්න LTC කියලා. ඉතින් මම මගේ Coinbase එකේ තිබ්බ BTC ටික convert කරගත්තා LTC වලට. මම මෙතන LTC කියන එක select කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් network කියලා තියෙනවා. ඉතින් ඔයාලා මතක තියාගන්න network කියන එකට මෙන්න මෙතන LTC Litecoin කියන එක ලබා දෙන්න. ඒක select කරලා ඔයාලගේ wallet address එක ඔයාලා copy කරගන්න ඕනේ. මෙන්න මෙතන copy icon එකක් තියෙනවා. ඔයාලා ඒක click කරන්න. ඒක click කරලා copy කරගන්න. දැන් මම නැවත සැරයක් මගේ Coinbase wallet එකට යනවා. මම Coinbase wallet එකට ඇවිල්ලා මම මෙතන paste කරගන්නවා මම අර copy කරගත්ත wallet address එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් අපේ wallet address එකෙන් භාගයක් පෙන්වන මෙන්න මේ wallet වගේ icon එකක් පේනවා. ඔයාලා ඒක click කරගන්න. හරි, ඒක click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා send via කියලා network එක. ඉතින් ඔයාලා Binance එකේ network එක select කරගත්තේ Litecoin නේ. ඔයාලා මෙතන Litecoin කියන එක දෙන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට Litecoin කියන එක දුන්නට පස්සේ ඔයාලගේ available balance එක මෙතනින් පෙන්නනවා. ඉතින් ඔයාලා Binance එකට transfer කරන මුදල මෙතනින් add කරගන්න. මම මේ විදියට transfer කරන මුදල ඇතුළත් කරලා මෙන්න මෙතන preview කියන එක click කරනවා. හරි, ඊට පස්සේ මෙන්න මෙතනින් ඉතින් ඔයාලගෙන් මෙතනින් අහලා තියෙනවා ඔයාලා මොන වගේ wallet එකකටද මේක send කරන්න කියලා. ඉතින් මම මෙන්න මෙතන exchange කියන එක click කරගන්නවා Coinbase Binance කියන එක. ඉතින් ඔයාලා වෙන wallet එකකට exchange wallet එකකට send කරනවා නම් ඒක click කරන්න. මෙතන මම ඒක click කරගන්නවා. ඒ click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මෙතනින් ඔයාලගේ full name එක අහනවා. හරි, මගේ full name එකත් ලබා දීලා මම මෙන්න මෙතන continue කියන එක click කරනවා. හරි, ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කලින් කිව්වනේ පුංචි ට්‍රික්ස් එකක් කියනවා කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ transaction fee එක $7.1. ඉතින් ඔයාලා LTC වලින් withdraw කරගන්න එක ඔයාලට වාසි. නැත්නම් ඔයාලා Bitcoin වලින් withdraw කරන්න යනකොට $1 වගේ transfer fee එකක් කැපෙන්න පුළුවන්. හරි, දැන් මම මෙතන send now කියන බටන් එක click කරනවා. හරි, මේ විදිහට send now කියන බටන් එක click කරාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් send කියලා මෙන්න මේ විදිහට ආවා. ඉතින් විනාඩි කිහිපයක් ඇතුළත ඔයාලගේ Binance account එකට මේ මුදල ලැබෙනවා. අපි බලමු පොඩි වෙලාවක් කොච්චර වෙලාවක් යයිද කියලා ලැබෙන්න. ඉතින් දැන් වෙලාව 1:13යි. ඉතින් මම ඔයාලට කිව්ව කාඩ් එකේ ඉතුරු අංක දෙක මම ඔයාලට කියන්න යනවා. ඉතුරු අංක දෙක තමයි 17. ඉතින් ඉතුරු අංක ටිකත් මම දෙක ගානේ මේ වීඩියෝ එක අතරින් ඔයාලට කියනවා. ඉතින් ඔයාලගේ transaction history වලට ආවට පස්සේ බලා ගන්න පුළුවන් LTC send කරපු එක මෙන්න මේ විදිහට තවමත් pending තමා තියෙන්නේ. අපි බලමු complete වුණාන් පස්සේ අපේ Binance එකට මේ මුදල ලැබෙයිද කියලා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මගේ Binance account එකට මම Coinbase එකෙන් send කරපු Litecoin ටික මට ලැබිලා තියෙනවා. හරි, දැන් අපි Coinbase එකටත් ගිහින් බලමු. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් Coinbase එකෙත් complete කියලා වැටලා තියෙනවා. අපි බලමු Binance app එක open කරලා. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් මගේ Binance wallet එකටත් මෙන්න මේ LTC ටික ලැබිලා තියෙනවා. හරි, දැන් අපි බලමු මේ ටික අපි කොහොමද අපේ ලංකාවේ බැංක් එකටම සල්ලි කරලා ගන්න කියලා.
ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන Binance එකේ හෝම් පේජ් එකට ඇවිල්ලා මෙතන ට්‍රේඩ් කියන ඔප්ෂන් එකට එන්න. ට්‍රේඩ් කියන ඔප්ෂන් එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන උඩින් බලා ගන්න පුළුවන් කන්වර්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් අපි Coinbase එකේ කරපු වගේම වැඩක් තමයි මෙතන කරන්න තියෙන්නේ. මෙතන ඔයාලා from කියන තැනට සිලෙක්ට් කරගන්න LTC කියලා ඊට පස්සේ මෙතන 2 කියන තැනට ඔයාලා සිලෙක්ට් කරගන්න USDT කියලා. ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලා Coinbase එකෙන් send කරගත්ත LTC ප්‍රමාණය මෙතනට ලබා දෙන්න. එතනට ලබා දීලා ඔයාලට exchange කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලබා දුන්නට පස්සේ ඔයාලා මෙතන preview කියන එක click කරලා ඔයාලා LTC ටික USDT වලට convert කරගන්න. ඉතින් මම දැන්ටමත් convert කරගෙන තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ asset වලට ගියාට පස්සේ මෙතන තියෙනවා මට ලැබිච්ච USDT ප්‍රමාණය. හරි. USDT 18ක මුදලක් මට ලැබිලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ මුදල් අපි ලංකාවේ බැංකුවටම ලබා ගන්න කියලා. ඉතින් ඔයාලා මෙන්න මෙතන බලන්න add funds කියලා option එකක් තියෙනවා. ඔයාලා ඒක click කරන්න. ඒක click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා P2P trading කියලා option එකක්. ඔයාලා ඒක click කරන්න. ඒක click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් මම මෙතන දැන් sell කරන්න ඕනේ මගේ bank account එකට මේ USDT 18ට ගැලපෙන මුදල ලබා ගන්න ඕනේ. ඒ නිසා මම මෙන්න මෙතන sell කියන option එකට යනවා. හරි. මම මේ විදියට sell කියන option එකට ගිහිල්ලා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් sellersලා ඉන්නවා. ඉතින් මම මෙහෙම පල්ලෙහාට යනවා. ඉතින් මෙන්න මේ sellersලාගේ අවම මුදල කියන්නේ ලක්ෂයක වගේ තියෙන්න ඕනේ ඔයාලට sell කරන්න නම්. ඒ නිසා මම ඔයාලට පුංචි tricks එකක් කියලා දෙන්නම්. මෙන්න මෙතන amount කියන එකට ගිහිල්ලා ඔයා sell කරන්න හදන මුදල ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මම රුපියල් වලින් ගත්තොත් ඩොලර් 18ක් නේ මගේ තියෙන්නේ. ඒ නිසා මම මෙන්න මෙතන starting price එක දානවා රුපියල් 6000ක් වගේ දාලා confirm කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් limit අඩුම sellersලා ටික අපට පෙන්නනවා. ඉතින් මම මෙන්න මෙතන මෙන්න මේ sale උඩ click කරගන්නවා. ඉතින් එයා verified කියලා මෙතන මෙන්න මේ badge එකෙන් බලා ගන්න. ඒ බලලත් මදි. ඔයාලා මෙන්න මෙයාගේ profile එකට ගිහිල්ලා බලන්න මෙයා හොඳ seller කෙනෙක්ද හොඳ feedback තියනවද කියලා. ඉතින් මම මෙන්න මෙතන feedback කියන එකට යනවා. ඒකට ගිහිල්ලා බලනවා negative feedback කිසිම එකක් නැහැ. ඉතින් positive feedback තියනවා 17000 ගානකටත් වැඩිය. ඉතින් මෙයා ෂුවර් කරන්න පුළුවන් හොඳ සේලර් කෙනෙක් නිසා මම මෙන්න මෙතන නැවත සැරයක් බෑක් වෙලා මෙතන සෙල් කියන තැනට යනවා. හරි. සෙල් කියන තැනට ගිහිල්ලා මම ඇතුළත් කරගන්නවා මගේ මෙන්න මෙතන buy USDT කියන තැනට මම අර කන්වර්ට් කරගත්ත USDT ටික ඉතින් USDT 18ක මුදලක් තමයි මම මේව කරගත්තේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ USDT 18ට මට ලැබෙන මුදල මෙතනින් පෙන්නනවා LKR විදියට රුපියල් 6157ක මුදලක් මට ලැබෙනවා මේ USDT ටිකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ සේල ගේ කන්ඩිෂන් ටිකක් දාලා තියෙනවා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ගෙවීම සිදු කළ පසු එහි රෙසිට් පත ඔබ වෙත ලබා දෙයි කියලා මෙයා කියලා තියෙනවා. ඉතින් එයා පේමන්ට් එක කරාට පස්සේ අපට රිසිට් එකක් ලබා දෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලා කරන්න ඕනේ මොකක්ද? මෙතන add bank account කියලා ඇති ඔයාලගේ. මම දැන්ටමත් bank account එක add කරපු නිසා මෙතන මගේ කලින් add කරපු bank account එක පෙන්නනවා. ඉතින් ඔයාලා කරන්න ඕනේ add bank account කියන එකට ගිහිල්ලා ඔයාලගේ bank account එක add කරගෙන ඉන්න ඕනේ මෙතනට.
ඉතින් මම මෙන්න මෙතන add bank transfer කියන එක ක්ලික් කරනවා. ඒක ක්ලික් කරලා ඊට පස්සේ මෙතනින් ඔයාලගේ bank account number මෙතන මේ bank transfer කියන එක නෙමෙයි ඔයාලා ඉන්න ඕනේ. මෙන්න මෙතන add bank transfer ශ්‍රී ලංකා කියන එකට තමයි ඔයාලා එන්න ඕනේ. එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න ඔයාලගේ Binance account එක හදපු නමටම තියෙන්න ඕනේ ඔයාලගේ bank account එක. නැත්තම් Binance එකෙන් මේ deal එකට මැදිහත් වෙන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාලට ඒ කියන්නේ සේල සල්ලි නොදැම්මොත් ඔයාලට ඒකට action එකක් ගන්න බැරි වෙන නිසා. ඉතින් මෙන්න මෙතන bank account number කියන එකට ඔයාලගේ bank account number එක දෙන්න. ඊට පස්සේ මෙතන bank name කියන එකට ඔයාලගේ bank එක BOC ද සම්පත්ද peoples ද ඔයාලට කැමති bank එකට මේකට ගන්න මේකෙන් මුදල් ගන්න පුළුවන්. ඒක ලබා දීලා මෙතන ඔයාලගේ bank එකට අදාළ branch එක ලබා දෙන්න. ඉතින් මම දැනටමත් bank account එකක් add කරලා තියෙන නිසා මම ඔයාලට මෙතෙන්දී bank account එක add කරලා පෙන්නන්න යන්නේ නැහැ. මොකක් හරි ගැටලුවක් ආවොත් ඔයාලා මට comment එකක් දාන්න. ඉතින් මම අපේ data card එකේ ඉතුරු අංක දෙකක් කියන්න යන්නේ 11යි 20. ඉතින් අංක 4ක් මොන්න කිව්වා. තව අංක 5යි තියෙන්නේ data card එක සම්පූර්ණ වෙන්න. මේ වීඩියෝ එක දිගටම බලන්න. හරි මම දැන්ටමත් bank account එකක් add කරගෙන තියෙන නිසා මම මෙතන add කරගත්ත bank account එක select කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන place order කියලා option එකක් තියෙනවා. මම ඒක click කරනවා. place order කියන එක click කරාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් pending buyer payment කියලා. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් ඒ seller එක chat එකක් දාන්න පුළුවන්. මෙතන chat කියන එකට ගියාට පස්සේ මේ විදිහට chat එකක් දාන්න පුළුවන් ඔයාලට. හරි මම මේ විදිහට chat එකක් දැම්මා. hi කියලා දැම්මා. බලමු විනාඩි 15ක් ඇතුළත අපේ payment එක ලැබෙනවා කියලා තමයි මෙතනින් කියලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් විනාඩියක් විනාඩියකටත් අඩු කාලයක් ඇතුළත ඔයාලගේ මුදල් ඔයාලට ලැබෙයි. අපි බලමු කොච්චර වෙලාවක් යයිද මේ මුදල් අපට ලැබෙන්න කියලා. ඉතින් මම මෙහෙම කියන්නම් ඉතුරු අංක දෙකක් අපේ data card එකේ 0.1. ඉතින් තව අංක 3යි ඉතුරු වෙලා තියෙන්නේ අපේ data card එක සම්පූර්ණ වෙන්න. ඉතින් කවුද බලමු ඒ වාසනාවන්තයා data card එක දාගන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් අපේ bank account එකට මෙන්න මේ විදියට සල්ලි ලැබිලා තියෙනවා 6157යි 716ක මුදල මට notification එක දැන් ආවා. ඊට පස්සේ මෙතනිනුත් ආවා ඒ සේලර්ගෙන් message එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන message කියන එකට ආවට පස්සේ එයා ඔයාලට receipt එක එවලා තියෙනවා මෙන්න මේ විදියට බලන්න receipt එක එවලා තියෙනවා. හරි දැන් මගේ bank account එකටත් ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්නම්. හරි ඔයාලට බලා ගන්න පුළුවන් bank account එකේ transfer history වලට ගියාට පස්සේ මට මෙන්න මේ මුදල ඇවිල්ලා තියෙනවා. සත ගානත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන්. හරි දැන් මට මේ මුදල ආපු නිසා මම ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඔයාලගේ bank account එකට සල්ලි වැටිලාද කියලා. ඒ වැටලා තියෙනවා නම් ඔයාලා මෙන්න මෙතන උඩ බලා ගන්න පුළුවන් ඔයාලට receive payment receive කියලා option එකක්. ඔයාලා ඒක click කරන්න. ඔයාලා බලන්න මුලින්ම ඔයාලගේ bank account එකට මේ amount එක හරියටම වැටිලාද කියලා. ඉතින් මගේ bank account එකට මේ amount එක හරියට වැටිච්ච නිසා මම මෙතන payment receive කියන option එක click කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ message එකක් එනවා. ඔයාලට බලා ගන්න පුළුවන් I have verified payment කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. අන්න ඒක ක්ලික් කරන්න. ඉතින් ඔයාලට payment එක ලැබුණද කියලා තමයි මෙතනින් අහන්නේ. මම මෙතන ක්ලික් කරනවා. ක්ලික් කරලා මෙන්න මෙතන confirm release කියන එක ක්ලික් කරන්න. මම මෙතන confirm release කියන එක ක්ලික් කරනවා. ඔයාලට ඊට පස්සේ ඔයාලගේ Binance එකේ pass key එක දීලා order එක complete කරන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් successfully sold කියලා මෙන්න මේ විදියට ලැබුණා. ඉතින් අපේ
අපි සාර්ථක ලෙස අපේ මුදල් ලංකාවේ බැංක් එකටම අරගෙන ඉවරයි. ඉතින් මම ඔයාලට කලින් පෙන්නුවා මගේ බැංක් account එකට මේ මුදල ලැබිලා තියෙනවා සත ගානත් එක්කම. ඉතින් ගොඩ දෙනෙක් ඉල්ලපු නිසා තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් data card එකේ අන්තිම අංක 5ත් මම මේ වීඩියෝ එකේම කියන්න අන්තිම අංක 3යි ඉතුරු වෙලා තියෙන්නේ. මම මේ අංක 3 දැන් අවසානට කියන්න හදන්නේ ඔයාලට 735. ඉතින් අංක 14ක් තියෙනවා කාඩ් එකේ. ඔයාලට මේ වීඩියෝ එක පුරාවට මම මේ අංක 14ම ඔයාලට කියලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසා තමයි මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් අපි කලින් කරා Bitcoin Blaster වීඩියෝ සීරීස් එකක්ම ඒකෙන් earn කරපු මුදල් වලට මේ විදියට ඔයාලගේ බැංක් account එකටම ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා මගේ channel එක subscribe කරලා notification bell icon එක all කරලා තියාගන්න. ඉතින් මම ඉදිරියට ඔයාලට games play කරලා එක එක task complete කරලා මුදල් earn කරන හැටි වීඩියෝ සීරීස් එකක් මරන් එනවා. ඉතින් ඒව මිස් කරගන්න නැතුව බලන්න. ඉතින් ඔයාලටත් මේ විදියට සල්ලි හොයන්න පුළුවන්. ලේසියෙන්ම ඔයාලගේ බැංක් account එකටම ගන්න පුළුවන්. ඉතින් මොකක් හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම පල්ලෙහින් comment section එකේ comment එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම reply කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.